안녕하세요. 어떻게 지냈어요? 잘 지냈어요? හරි හැමදාම පුතා මම හිතුව කහනවා නේද? මේ ඔබට කොහොමද? ආයුබෝවන්. හොඳින් වාසය කරලා දුව කහනවා. හරි පුතා එහෙනම් මම පුතා මේ අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ පුතා. අපි අද පුතා මේ ප්‍රශ්නයක් අරගෙන බලමු මේ ප්‍රශ්නේ කොහොමද හැදිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙකට අපි කොහොමද උත්තරේ තෝරන්නේ? එතකොට මේ ප්‍රශ්නෙට මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ? එතකොට සාමාන්‍ය පුතා ක්‍රියාපද, විශේෂණ පද, ක්‍රියා විශේෂණ, නාම විශේෂණ නේද? ඒ වගේ ඒ වගේ දේවල් වලින් එතකොට ඒකට අනිවාර්යයෙන්ම විස්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ පුතා එතකොට ඒ වගේ දේවල් වලින් තමයි පුතා මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන පුතා ඒකේ ඒ අන්තර්ගත වෙලා තියෙන ඒ වචන ටික අපි දැනගන්න ඕන මොකක්ද ක්‍රියාපදයක්ද විශේෂණ පදයක්ද මේ මොකක්ද අහලා තියෙන්නේ මේ පත්‍යයක්ද ඒක අනිවාර්යෙන් දැනගන්න ඕන. අනික තමයි පුතා මේකට අනිවාර්යයෙන්ම ඕනෑම දෙයකට පුතා තියෙනවා මේ මාතෘකාවක් තියෙනවා. නේද? අපි ඉස්සෙල්ලා පුතා මාතෘකාව බලන්න කොහොමද මේක අපිට කියව ගන්න පුළුවන්. ඒතකොට කියවගෙන ඒක කොහොමද මේකට මේ මොකක්ද අහලා තියෙන්නේ. ඒතකොට ඒක කොහොමද ඒකත් ඇදලා තියෙන අලෝක කියාපද විශේෂ පද වගේ ඇදලා තියෙනවා. පොඩ්ඩක් බලමු පුතා ඉස්සෙල්ලා අරගෙන. අපි බලමු ඉස්සෙල්ලා. ඒ දින පුතා මාතෘකාව තමයි පින්කරේ තරෝකල් කජන් අලමජන් ගෝසල් පෝර සිප්සියු. අපි පොඩ්ඩක් ඉත මේ කොට ලියලා බලමු. පින්කරේ තරෝකල් කජන් අල්මජන් කෝසල් කෝර සිප්සි ඔන්න හොඳට මාතෘකාවක් අපිට හැදිලා තියෙනවා. ඒකට පුතා අපි දැන් මේ දැන් ඕන පරිණේ වල අපි දැනගන්න ඕනේ මාතෘකාව මොකක්ද කියන එක. එතකොට මේකේ තියෙන පුතා පින් කලි තරෝ කල් කචං අල්මජන් ගෝසල් ගෝර සිප්සියු කියලා කියන පුතා හිස්තනට ඇතුල් වන වඩාත් නිවැරදි එක තෝරන්න. ඒක පුතා එහෙම දාලා තියෙනවා. ඒකට පුතා අපි දැනගන්න ඕනේ මේ මාතෘකාව මේ මාතෘකාව කියන ගන්න පුතා මේකත් පුතා මේ කොටස් කීපකින් තමයි හැදිලා තියෙන්නේ. අපි දැන් ඒ පුතා කොටස් ටික දැනගන්නටම ඕනේ. නැත්නම් අපිට මේ ගමන යන්නට බෑ. හරි මේ ගමන යන්න බැරි පුතා මේක හරියට දැනගත්තේ නැති කට්ටිය දැන් පුතා මේ කොරියන් භාෂාව අමාරුයි කියලා ඔය ඉස්සරහ ඉතින් පොඩ්ඩක් ඔය ලකුණු අඩු මට්ටමින් අරගෙන පොඩ්ඩක් අර මේ ඒ ලිමිට් එකෙන් අඩු මට්ටම අරගෙන ඉස්සරහට පේල් වෙන්නේ. ඒකට පුතා මේක හරියට තේරුම් ගත්ත කට්ටිය දැන් පුතා කොරියාවට යන්නේ. අපි පුතා ඒ කාලේ මේක හරියටම තේරුම් අරගෙන තමයි එක්සෑම් ඩිවිකින් පුතා අපි කිව්ව කොරියාවට ගියා. මෙන්න මේක දැන් අපි මාතුවා ගත්ත පුතා මේක අපිට කොටස් ගන්න පුළුවන්. පින් කන් කියන්නේ හිස්තන. ඒ කියන පත්‍ය තියෙනවා. ත්‍රෝකාගා කියලා කියන්නේ ඇතුළට යනවා කියන එකට ඒක ඇතුළත් වන කියන එකට මෙන්න මේ එල් පත්‍ය එල් කියන අක්ෂරය ඇවිල්ලා තියෙනවා අනාගතයක්. ඒතකොට කජන් කියන විශේෂණ පදේ තියෙනවා අල්මද්දා කියන උදාහරණ නිවැරදි එන්එල් පත්‍ය තියෙනවා ගොත් කියන එක තියෙනවා දෙයක් කියන එක ඒකට එල්ඩල් එකතු වෙලා තියෙන එල්ඩල් තියෙන පුතා ඊගාට අනිවාර්යයෙන්ම ක්‍රියාවක් වෙන්න ඕනේ නේද පුතා මේ තියෙන පෝර සිප්සියෝ කොරනා කියන්නේ තෝරනවා සිප්සියෝ කියලා කියන්නේ කාර්යක අනුකිරීමක් ආකාරය. ඔන්න වගේ පුතා අපිට මේ ටික පුළුවන් වෙන්නට ඕනේ. හරි ඒක පුතා මම ඔයගලන්ට එකින් එක මම ඔයගලන්ට මේ ඒ ටික උගන්වලා හරි ගැස්සලා දෙන්න. හරි එහෙනම් පුතා බලන්න හරි මම එදා අපි ඊට ඔකේ අපි බලමු පුතා ප්‍රශ්නේ බලමු මොකද අහලා තියෙන්නේ කියලා. හරි එහෙනම් පුතා අපි බලමු මේකේ ඒක තියෙනවා ඔජේ කෝන්ජන්ජන් නිමි එක්කේසෝ. හරි ඒක තියෙනවා පුතා මෙන්න මේ බලන්න ඔජේ කෝන්ජන්ජන් निम इक्केसो कुंजन इक्केसो हंसंग सुनचिल हकी हंसंग सुनचिल हकी कुंजन इक्केसो हंसंग सुनचिल हकी इल हंतागो තාගෝ අන්තාගෝ කියලා පුතා ඊගාට තියෙනවා පුතා පින් කරන එකක් තියෙනවා නේද? ඉස්තරක් තියෙනවා. හරි ඊගාට එල් අන්තාගෝ ඉස්තරක් තියෙනවා. ඊට පස්සේ එල්ඩල් කියන ආයෙ තියෙනවා. පත්‍ය තියෙනවා. එල්ඩල් කියන පත්‍ය දා තියෙනවා. ඊගාට ආයෙ තියෙනවා හේ චුස්සෝ සම්නිදා. හේ චුස්සයෝ සම්නිදා. ඒක තියෙනවා. හරි ඊගාට ආයෙ තියෙනවා පුතා කමරල් Komaral dia tinwa Thoronika 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 Thoronika
කිඹුනි චුවස්සම්නිදා කිඹුනි චුවස්සම්නිදා ඊග රායදින පුතා කිඹුනි චුවස්සම්නි ඊග තින අපරෝතෝ අපරුතෝ jadi yul simi il hal komnida yul simi il hal komnida hal komnida උන්ට එක ප්‍රශ්නයක් හරිද ඒක උත්තර හතරක් ඒගොල්ලෝ දාලා තියෙනවා අපි උත්තර හතර ලියාගමු පළවෙනි එක තියෙනවා සක්වා කියලා උත්තර එකේ තියෙනවා සක්වා දෙකේ තියෙනවා පුතා චුකා තුන්වෙනි එකේ තියෙනවා පුතා උත්තර විදියට චින්චන් උත්තර හතර තියෙනවා පුතා පිළිතුර උත්තර විදියට ඉන්සා කියලා ඉන්සා ඔන්න ඔබ දැක්කා අපිට දැන් ප්‍රශ්නයක් පුතා ඔන්න ඔය තමයි මේකත් මේගොල්ලන් අලුත් සිලබස් එකේ මම හිතන ප්‍රශ්නයක්. එතකොට පුතා මෙන්න මේක අපිට මාතෘකාවක් එනවා. මේ වගේ අපිට කියෝලා ලියන්නට ඉක්ටි කියන කොටසේ මේ වගේ ප්‍රශ්නයක් එනවා. හරි එතකොට ප්‍රශ්නේ එනවා. ඒකට ඉස්තනක් තියෙනවා. ඒතර පින්කම් කියලා තියෙන ඉස්තන උත්තර හතරක් තියෙනවා. එතකොට පුතා ඔරියාවට යන්නේ පෙර නිමිත්ත නම් පුතා අනිවාර්යයෙන්ම අපිට මේක පුතා විනාඩි එකක් එහෙම හිතා විනාඩියයි ගානම හිතන්නේ දෙන්නේ අපේ ප්‍රශ්නෙකට අපිට පුතා ටක් ගාලා මේක කියවගෙන උත්තරේ ගන්නට හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි පුතා කොරියාවට යන්නේ පෙර නිමිත්ත. මම පුතා උගන්වන්නේ අන්න ඉතින් තමයි මම උගන්වන්නේ. ඒ ආකාරي පුතා අලුත් සිලබස් පරණ සිලබස් මම ඔක හැමදාම කියන්නේ. ඊය වැඩක් නෑ පුතා. මොකක්ද අහලා තියෙන්නේ? පින්ගණිතරෝකාල් කජන් අල්මජන් ගෝසල් ගෝරසිප්සියෝ. හිතන්න තුලන වඩාත් නිවැරදිව තෝරන්න. ඊගතින ටට්ටක් ගාපු තමයි කියව ගැන කියලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? ඔය කොන්ජන්නේ එක්කේසෝ හංසන් සොන්සිලාගේ ඉන් අන්තාගෝ කිස්තර තින එල්ඩර් තින ඊට හේසුසු සම්ද කමරල් තුරනිකා කිමුනි චුවා සම්නිදා අපරෝතෝ යොල් සිමිල් හල් කොම්නිදා ඔන්න ඔබ අපිට ටක්කා අපිට දාර ගන්න පුතා. මොකද්ද ඊයේ වැඩ පරිස්සමතුමා වෙතින් නිතරම අවංක ලෙස වැඩ කළා කියලා මේ විස්තරයක් තියෙනවා. මේ කරලා දුන්නා. ඒ මරලේ කියන්නේ ඒ වචන ඇහුන හින්දා හිතට සතුටුයි. ඉදිරියේදී තව මහන්සියෙන් වැඩ කරන්න හිය. ඔන්නක තමයි පුතා එන්නේ. ඒකට පුතා ඒක අපි ගන්න ඕන ඊයේ කෝන් ජන්ජන්නිමි එක්කේසෝ වැඩ පරිස්සකතුමා වෙතින් නිතරම අවංක ලෙස වැඩ කළා කියලා අර කරනවා කියලා පුතා මෙතන ඉල් හන්තකෝගෙන් තියෙන වෙන්න පුතා මේක දෙන අතීතයක්. ඉල් හන්තකෝ කියලා තියෙන්නේ. ඒතර පුතා ඒක අනිවාර්යයෙන්ම අතීතයක් වෙන්න ඕනේ. ඉතින් වැඩ කළා නැත්නම් අර වැඩ කළා කියලා ඔන්න අපිට තියෙන පුතා පින් කරන එකක් තියෙනවා. වැඩ කළා කියලා එනම් මොකක්ද යා කරලා තියෙන්නේ? වැඩ කළා කියලා පුතා අපිට එකෙන්ම ගන්න පුළුවන්. සක්වා කියන්නේ මොකද්ද? සමාව දෙනවා. වැඩ කළා කියලා සමාව හේසුස්ව සම්නිදා කියලා කියන්නේ සමාව දුන්නා. සමාව අර කර දුන්නා කියන්නේ එහෙම වෙන්න බෑනේ. චුකා කියලා කියන්නේ සුබපැතුම් කර දුන්නා. සුබපැතුම් පතන්නේ කුපන්දිනේකදී වෙඩින් එකේදී වගේ දෙයකින් පාටියකදී එන චින්චන් කියලා තියෙනවා. මොකක්ද චින්චන් කියලා කියන්නේ පුතා? චින්චන් කියලා කියන පුතා මොකද්ද? ප්‍රශංසා. අන්න පුතා උත්තරය ආවටක් ගන්න. ප්‍රශංසා කර දුන්නා. නැත්නම් ප්‍රශංසා කළා. එහෙම පුතා අපිට කර දුන්නා කියලා දැන් මේකේ තියෙන්නේ අර කරලා දුන්නා කියලා එහෙම මොන්නේ. ප්‍රශංසා කළා. ඊට පස්සේ මේක හතර උත්තර තියෙන ඉන්සා කියලා කියන පුතා ආචාර්ය කරන්නේ උතා කොණ්ඤඤ්ඤන්න මේ පිටයිල්ල මේ වැඩ හොඳට කොන් මේ කියන්නේ අවංක ලෙස කරන ඒව කරන්නේ. හරියට හරියන උත්තර වඩාත් නිවැරදි කියනහන්නේ නම් පුතා මේක චින්චන් කියලා ප්‍රශංසා කර දුන්න ප්‍රශංසා කළා. ඒ වචන ඇහුන හින්දා ඒ ප්‍රශංසා කරීම ඇහුන හින්දා හිතට මේ අර ගොඩක්ම හොඳයි කියලා චෝස්සම් හිතට හොඳයි. ඒක හිතට වැදුනා. හිතට හොඳයි. ඉදිරියේදී තව මහන්සියෙන් වැඩ කරන්න හිය. කියන්නේ යා වැඩ කරන්න තව හිතාගත්තා.
ඉතිරියේදී තව වැඩ කරන්න හිතාගත්තා. ඔන්න ඔක දැන් පුතා අපිට පුතා මෙන්න මේ ආකාරය පුතා අපි මේ පේපර් එක පුරාම පුතා මේ ආකාරය අපිට ඕනේ. මේ ආකාරය නැතුව අපිට මේ ගමන යන්නට බෑ. ඒ කියන්නේ ලකුණු 200න් 190ක් 195ක් 200ක් ගන්නට බෑ පුතා. මේ ආකාරය දැන් පුතා මම ඔයාලට උගන්වන්නේ. හරි ඒක මම කියන්නේ මගේ මේ පන්ති වලට සහභාගීලා බලන්න. ඉතින් පුතා මේක යනකොට පුතා මම දැන් මේ මාතෘකා කැඩවන පුතා කොටස් කීපයකට ඔය පුතා අපිට ඉතිරි ටිකක් පුතා මෙන්න මේක අපිට මේක හරියට අපිට මේ ඒ ආකාර දැන් මේ මම කිව්ව ආකාරය ඔයගලන්ටත් ඒක පුළුවන් ඒක මහා රටාවක් නෑ පුතා. ඊටාම සුළු දෙයක් තියෙන්නේ. ඒතකොට මෙන්න මේක එකක්. කෝන්ජඤ්ඤං. ඒතකොට කෝන්ජඤ්ඤං කියලා කියන්නේ එක ඒ කියන්නේ එක පුද්ගලයා ඒ කියන්නේ ඒක නාමපදයක් නිම් කියලා කියන්නේ අපි අර උතුමා කියලා දානවා එක්කේසෝ කියලා කියන්නේ තමයි. ඒක පත්‍යයක් අර යා විතින් කියලා කියන එක. තහංසං කියන්නේ එකක්. ඊට සොන්සිල් හාන්දා කියලා කියන්නේ මේ අර මේ අවංක ලෙස අර අවංකම් කරනවා කියන එකට ගී කියන්නේ එක පත්‍යයක්. ඉල් හාන්දා කියන්නේ එකක් එන් එකකින් අතීතයක් කියනවා. ඒක තාගෝ කියලා කියන්නේ මේ තව පත්‍යයක්. ඒක ඉස්තනක් තියෙනවා. ඒක එල් කියන්නේ තව එකක්. නේද? ඊට පස්සේ පුතා තවත් තියෙනවා ඊගාවට. ඊට පස්සේ අර හේචුන්දා කියන එක තමයි මේක හේචුන්දා කියන එක අර ඊට හැදෙන මේ හේචුස්සෝ සම්මුදා කියලා කියන අතීතයකට පෙරලියා තියෙනවා. කෝ කියන්නේ එක මල් කියන්නේ එක එල්ඩර් පත්‍යදා තියෙනවා. ඊට පස්සේ තරඳා කියන්නේ එකක්. ඒතර නික්කා කියන්නේ එකක්. ඒතර කිඹුන් කියන්නේ එකක්. ඊ කියන පත්‍යදා තියෙනවා. චෝවාස මේකේ තියෙන අර චොත්තා කියනට අසම්මිදා කියන එක එල්ල තියෙනවා. අතීතයකට පෙරලිලා තියෙනවා. ඒ වගේ අප් කියන්නේ අර අප් කියන්නේ එකක් එරෝ පත්‍ය දාලා තියෙනවා. තෝ කියන්නේ එකක් යොල්සිම් මේ කිය අර යොල්සිම් ආන්දා කියන එකෙන් අර යොල්සිම් මී කියලා තියෙනවා. ඉල් කියන්නේ එකක් යාර ඉල් ආන්දා කියන්නේ එකක්. ඒක එල්කොම් නිදා කියලා කියන්නේ මේකෙන් අනිවාර්යයෙන්ම ඉදිරියක් පේනවා අනාගතයක් පේනවා. ඒතර එම්නිදා කියන අර කෝ කියන එකට එම්නිදා සම්නිදා කියන එක ඇවිල්ලා තියෙනවා. ඒක මේක එම්නිදා කියන ඇවිල්ලා තියෙනවා. එතකොට පුතා මේක උත්තර හතරක් එහෙමයි. ඉතින් මේක ඉතින් මම එක කියන්න ඕනේ නැහැ. එකක් කියන ඔන්න පුතා. ඔන්නේ ටික තිය පුතා අපිට මේක බලන්න දැන් කීයකට මම කැඩෝද කියලා නේද? ඔය ටික පුතා අපිට පුළුවන් වෙන්නට ඕනේ. ඔය ටික බැවුනම් පුතා අපිට බෑ. ඒ කියන්නේ ඒක ආයි ඉතින් මේක පුළුවන් වුණා කියන පුතා ඊගාපන්නේ අපිට මේක පුළුවන්. ඒකත් පුළුවන් වුණා කියලා කියන්නේ ඒකේ තව දැන් හිතන්නකෝ දැන් මේකේ තියෙන කොටස් කීපයක් අයින් කළා ඊගායක අපිට වෙනම ගන්න පුළුවන්. ඒකත් අරගත්තාට පස්සේ ආයෙ වෙනම මේ අපිට හදා ගන්නත් පුළුවන්. ඒකෝට අපි අපිට එක එක අපිට එකතු වෙනවා. අන්න එහෙම තමයි අපිට මේ ගමන යන්න තියෙන පුතා අන්න එහෙමයි. එතකොට පුතා මෙන්න මේ ටික අපි හදා ගන්නට ඕනේ. එතකොට පුතා මම මෙන්න මේ ටික මේවා කොටස් අරගෙන වෙනම ඔයගලන්ට ඉගන්නුවා කියලා කියන්නේ දැන් මෙතන දැන් මේක. ඒතර පින්කන් කියන්නේ එකක් මේකන්නේ. පින්කන් කියන්නේ එකක්. එතකොට ඒ කියන පත්‍ය වෙන එකක්. ඉතින් මේකත් ඉගෙන ගන්නවා මේකත් ඉගෙන. ඊට පස්සේ තෙරෝ කාන්දා කියලා කියන එකේ තෙරෝ කාන්දා කියලා කියන්නේ එක ක්‍රියාවක්. ඒකට ඒකේ තියෙනවා එල් කියන එකක් තියෙනවා. ඒක අනාගතයක්. අනාගතය. ඒක තියෙන කජන් කියලා කියන්නේ එකක්. කජන් විශේෂණ පදයක්. ඒකට අල්මද්දා කියලා කියන්නේ එකක්. අල්මද්දා. ඒක එකක්. ඒකට එන්නෙන් පස්සේ ඒකටත් දාලා තියෙනවා. එන් හෝ නෙන් කියන එක. එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගෝත් කියන්නේ තව එකක්. ගෝත් කියන්නේ එතකොට එල් දෙල් පස්සේ එකක් දාලා තියෙනවා. එල් ඊට පස්සේ අර කොරඳා කියන එකට පුතා සිප්සියෝ කියන එක දාලා තියෙනවා. සිප්සියෝ ඔන්න ඕක පුතා දැන් ඔය මාතෘකා මම මේ මෙන්නේ පුතා වෙනම ඔයාලට උගන්වන්නට ඕනේ. එහෙනම් මේකෙත් පුතා හැම මම මේ කඩව කොටස් ටික ඔක්කොම පුතා වෙනම උගන්වන්නට ඕනේ. ඒ ටික ඉගෙන ගත්තොත් පුතා ඕලන්ට මේ ගමන පුතා ඊගා පන්නේ ගත්තාම පුතා නියමටම තේරෙනවා. හරි ඒකෙත් දැන් දුවා මේ ගැන ගොඩක් ඒකෙත් එන අනිත් පන්න වල. ඒකෙන් සමහරට කීපයක් අයින් වෙලා අලුත් පත් වෙනවා. ඒක පුතා දැන් මේකෙන් තිබ්බ කියමු 30ක් මේකෙන් 5ක් අයින් අලුත් 5ක් આવත් පුතා ඒක ඔයාලට ඒක 35ක් තියෙනවා. ඒක ඉස්සරහ තියෙන දැන් මේක තිය හොඳට ඉගෙන ගත්තම තව වල අලුතින් තියෙන 5යි. ඊළඟ ගත්තොත් පුතා ඒ 35ම තමයි ඒකත් ඇදලා තියෙන්නේ. එහෙමත් වෙන්න පුළුවන්. තව එකක් ගත්තොත් පුතා තව දෙකක් කොහොම එකතිලා පුතා ඔන්න ඔය ඊ පස්න 10ක් 15ක් පුතා මම එක්කලා මේ වගේ ඉගෙන ගන්න. ඉගෙන ගත්ත පුතා ඔයගොල්ලෝ මේ ගමන උසන් නිකන් ලකුණු 200න් 200 කියන එක පුතා නිකන් මෙහෙම ගන්න පුළුවන්. නැත්නම් 200න් 190 195 200 කියන එක නිකන් මහා මේ ගන්න පුතා මේ භාෂාව හරිම ලේසි. ඔයගොල්ලෝ පුතා හරියට ඒක වැටහිලා නැහැ. එක්කෝ ඔයගොල්ලෝ ඒ ඉගෙනගත් ආකාරයට වැටහිලත් නැහැ. ඉදිරියේදී
වැටෙන්න නම් මං එක පුතා ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉඳලා ඒගොල්ලෝ මං එක්කලා මේ ගමන යනවා. ඒ ගමන යම් පුතා එහෙනම් මගේ ක්ලාස් මම පටන් ගන්නවා. ලබන සතියේ සෙනසුරාදා මං දැන් ඔය දාලා තියෙන යටින් දානවා දිනෙත් දානවා වේලාවක් දානවා ලංකාවටම ඔන්ලයින් දානවා පුතා. එහෙනම් පුතා මම මේකට ගන්නේ මාසෙකට රුපියල් 500යි. ඉස්සෙල්ලා දවස් කීපයක් මම නොමිලේ යනවා. ඊට පස්සේ පුතා මාසෙකට රුපියල් 500යි ගන්න. ඒක පුතා EPA අලුත් සිලබස් එක අපි යනවා. හැබැයි පුතා අලුත් සිලබස් එක කියලා ඒකම විතරක් නෙවෙයි පුතා මම අනිත් ඒවාත් කරනවා පුතා මම ඒකම කියලා ඉලක්කය කරන්නේ මම පුතා ඉලක්කය කරන්නේ භාෂාවට මොකක්ද ප්‍රශ්නේ මෙන්න මාතෘකාව මොකක්ද අහලා තියෙන්නේ මෙන්න කියුවා මෙන්න උත්තරේ නෝ මේ ඉස්තර තියෙනවා මෙන්න ඉස්තරට උත්තරේ තියෙනවා අන්න ඒක දැන් පුතා අපි ඉගෙන ගන්න ඕනේ ඒක ඉගෙන ගත්තොත් තමයි අපිට මේ ගමන යන්නට පුළුවන් හරි එහෙනම් පුතා මම එන ඕනා පුතා මේ ටික ඊගා පාඩම් පුතා මේ කොටස් වෙන උගන්වනවා හරි උගන්වලා ගත්ත පස්සේ ඔයගොල්ලෝ පන්න 10ක් මම ඇවිල්ලා ඉගෙන ගන්න ඊට පස්සේ ඉතුරු පහළ දාපුවා ඔයගොල්ලෝ මට උගන්වනවා. අන්න ඒක තමයි පුතා මම මේක හදලා තියෙන්නේ මම කොරියාවට ගියක මේකයි. මම ඒ ආකාරයෙන් පුතා ඕලන්ට හරි ආකාරයෙන්ම ඉතාම සරල ලෙස මේ භාෂාව මම වලට උගන්වනවා. එහෙනම් පුතා මම එක්ක එකතු වෙන්න මගේ වර්ෂ නම්බරේ මම දාලා තියෙනවා 0.70යි 426යි 20යි 91 මේක තමයි WhatsApp නම්බරේ මට මේකට WhatsApp එකට අපි ජොයින් වෙලා ඔයගොල්ලෝ මේ භාෂාවට ඔයගොල්ලෝ මම එක්කලා එකතු වෙන්න. ඒතකොට මම මේ මොකද අනිත් නම්බරේ තියෙන කෝල් එකක් ගන්න ඕන 0.866යි 285යි 612. ඔකට කෝල් එකක් ගන්න පුළුවන් අරකටත් කෝල් ගන්න පුළුවන් WhatsApp මේ නම්බරේ දාපුවා මේක. එහෙනම් මම එක එකතු වෙනකොට මාසෙටම රුපියල් 500 පුතා ගන්න අලුත් සිලබස් එක පුතා නියම ආකාරයෙන්ම උගන්වලා භාෂාව කියන එක මම ඔයාලට උගන්වන්න පුතා ඔයගොල්ලෝ මේ ඒ කියන්නේ ආයිතින් ඕනම පන්නයක් මේ වගේ ඕන එකක් ටග් ගාලා මොකක්ද අහලා තියෙන්නේ මෙන්න උත්තර කියන සත්‍යෙට මම ඔයාලව ගන්නවා. හරි. එහෙනම් පුතා මම තියෙනවා. හරි. එහෙනම් පුතා හොඳින් ඉන්න අන්න වෙන කෙසේ